මිනිහා කසිප්පු බොනවට වැඩි මේකගේ ආලේප. දැන් ගෑනු සුදු වෙන්න ගන්නවලු බලන්න. හැම සුදු වෙන්න ගන්නවලු. කබ්බර බහැලා ඉන්නේ. ගානවා හැම සුදු වෙන්න. ඇස්පාට කරනවා දිව්‍යාංගනාව වෙන්න. මොරගොල්ලේ ඉපදුනේ කරුමෙට. ඒ මොරගොල්ලේ කරුමෙට ඉපදිච්ච අපිට අය දෙව්ලොව බඹලෝ යන්න මේ මනුලොව මිනිහෙක් වුණොත් ගියාකි දෙව්ලොව බඹලෝ මිනිහෙක් හැටියට ජීවත් වුණොත් එව්ව දැන් අහංකාර උද්දච්ච උඩඟුකම් ඇවිල්ලා ගේ ඇතුළට ජීවිතේ විනාශ කරලා එව්වගෙන් උයන්නේ වැඩ ඇරිලා එන ගමන් රයිස් ගේන්න කියනවා කොත්තු ගේන්න කියනවා බුරියානි අලම් වලින් කියනවා මේකත් කූතාණ්ඩියාගේ රිලව වාගේ අරකි කියන දේම කරනවා මිසක් අය හිතලා ගැළපිලා මෙහෙම කෙරුවොත් හොඳයි තමසට පිස්සුද ඔය හාල් ටිකක් ලිපේ තියලා මොන හරි හදනවා කියලා කියයිද කියන්නේ ප්‍රිය වල්ලබයනේ ප්‍රිය වල්ලබයා ඒ හින්දා එරෙහි වෙන්න අරුන්දාට හිස නැමූ ගම වදාපු අම්මට නැති ගෞරවයක් බොලන් අර කොහෙන්දෝ කඩාපාත් වෙච්ච එකට කොහෙන්ද උඹලා ඔක්කොම කූතාණ්ඩියාගේ රිලව අය තමයි නෑ කියලා මං ඕන එක උදාහරණයක් පෙන්නන්න මොකෝ කූතාණ්ඩියාගේ රිලව කියන්නේ කූතාණ්ඩියා රිලවට නැටුම් පුරුදු කෙරුවේ කොහමද බෙර ගහලා තාලවලටද නෑ කැලේ හිටපු රිලා පැටිය අල්ලගෙන ආවා දැම්ම තුනටියට ලනුව ගත්ත කෙවිතක් අර පැත්තට විසිකුවා කරකලා මේ පැත්තට විසිකුවා කරකලා කෙවිතෙන් දුන්නා ඒ ගමන තලාපු රිලව වාගේ දැන් වැටිලා කූතාණ්ඩියාගේ මූණ දිහා බලාගෙන ඉන්නවා ඊට පස්සේ කූතාණ්ඩියා රිලවට භාෂාව හුරු කරනවා ගාපිය පිළුමක් අරකය කකුල් දෙකෙන් අල්ලා පෙරලනවා ගාපිය පිළුමක් කෝටුව අතේ තියාගෙන තමයි මේක කරන්නේ ඊට පස්සේ ගාපිය පිළුමක් කියනකොටම කෝටුව එන්න ඉස්සලා මූ ගහනවා කූතාණ්ඩියා නැටුම් පුරුදු කරුවේ එහෙම හඳුන්නේ එහෙනම් කූතාණ්ඩියාගේ හඬටත් කෙවිතටත් බයයි කූතාණ්ඩියාගේ අනපරිදි නටනවා මිස හිතුණු තැන නටන්න යනවාද බලන්නකෝ ඔය අර පාර දිගේ අරන් යනවා යන තාක් අරක පස්සේ යනවා මිසක් කඩේක කෙහෙල්කම් එල්ලලා තියනවා දැකලා අල්ලයිද වන්නමක් ගහයිද බඩපිළුමක් නෑ එහෙම නෑ නවත්තපු ගමන් මෙහෙම මූණ දිහා බලන්නේ කූතාණ්ඩියාගේ කෙවිත දිහා බැලුවා මූණ දිහා බැලුවා අන ලැබුණොත් ඒ අන පරිදි වැඩ කරනවා උඹලා ඔක්කොම ඒ වාගේ අනේ නෑ හඳුන්නේ මම නන්නේ කවුරු හරි එක මිනිහෙකුට හරි එහෙම හිතෙනවා නම් මන් දිහා බලාපන්කෝ බෞද්ධ දර්ශනයට අනුව ලෝක ධර්මතාවයන්ට අනුව හෙළ සංස්කෘතියට අනුව මානව ගුණයට අනුව අම්මද උතුම් බිරිඳද උතුම් කවුද උතුම් ලැජ්ජ නැතුව ගෑනු කිව්වනේ බොලන් අම්මා කියලා ඒ උතුම් අම්මව කන්නේත් ගෑනුමයි නේද දැන් අම්මා කෙනෙක්නේ අම්මා කෙනෙකුට විරුද්ධ වෙන්නේ ලේලි කියන්නේ අම්මා කෙනෙක් නැන්දම්මා කියන්නේ අම්මා කෙනෙක් එතකොට මේ දෙන්නනේ කාගන්නේ
ඒක කියන්න නෙමෙයි මං හැදුවේ. අම්මා උතුම් කියලා ඔබ කිව්වේ නැතුවාට හිතට ආවට්ටක් අම්මා උතුම්. ඒ හැඟීම ආවා. කියාගන්න අරගන්න කටපණ නැති වුණාට හැඟීම ආවා. හැබැයි අම්මා උතුම් කියලා හිතිච්ච උඹලා ආපහු බලපල්ලකෝ මුළු ජීවිතේම මහන්සි වෙලා ඒ උතුම් අම්මටද සලකන්නේ වැඩිපුර ගෑනිටද කියලා. ඈ ආමියකේ ඉන්න කොල්ලන්ගේ පඩියෙන් 700ක් එවනවා අම්මට. පඩියෙන් 700ක් අම්මට 70000ක් ගෑනිට අප්පා. ඈ බලාපියකෝ රොඩි ගතිය. ඇත්තටම රොඩි ගතිය බලන්නකෝ. වදාපු අම්මට 700යි. ගෑනිට 70000යි. හිතුවා පස් ගහන්න දෙපැයි බොලන්. හැබැයි උතුම් අම්මා උතුම් වස්තුව පුදන විදිය ඇබල 700ට මොනා කරන්නේ? අර එක ඇමතිවරයෙක් කිව්වා 700 වැඩිත් එක්ක කියලා. 700 වැඩිත් එක්කලු මාසයකට අප්පා. පුවක් ගෙඩියක්ම 30යි. වන්නේ මේ දවස්වල පුවක් ගෙඩියක් 30යි. විතර කන අම්මා කෙනෙක් වුණොත් එහෙම උන්දට විතරටත් මදි. 700 බත් මාළු පිණි කණ්ඩ තියා. හැම පැත්තෙම එහෙම තමයි. ගෑනිට සාරි 10ක් ගන්නකොට අම්මට නූල් පොටක්වත් නැහැ. ගෑනිට ලක්ෂ ගණන් වියදම් කරලා බෙහෙත් ගේනකොට අම්මට රුපියල් 100ක් දීලා බෙහෙත් ටිකක් ගේන්න අරන් යන්නේ. ඒ වාගේ පව් ජීවිත තියෙනවා පුතේ අපිට. අපේ ඇතුළ විනාශ කරන මේ කෙලෙස් මාර සේනාව බුද්ධිමත්ව ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය නැමැති කඩුවෙන් කපලා දාන්න ඕන. ධර්මය නැමැති කගපතින් කපා විනාශ කරන්න ඕන. ඒකනේ සරියුත් මහ රහතන් වහන්සේට ධම්සෙනවියා කියන්නේ. බෞද්ධ ශාසනයේ හිටපු සම්බුදු සසුනේ හිටපු ශ්‍රාවකයන් වහන්සේලා අතර චතුර ධර්මදේශකයාණන් වහන්සේ තමයි සරියුත් හාමුදුරුවෝ. මිනිසුන්ගේ ජීවිත විනාශ කරන කෙලෙස් සතුරම්බ ධර්මය නැමැති කඩුවෙන් විනාශ කරලා දාපු උත්තමයාණන් වහන්සේ නිසා උන්වහන්සේට කියනවා ධර්මසෙනවියා කියලා. ධර්ම සේනාධිපති. ඔබටත් පුළුවන් ඔබ තුල නිර්මාණය කරගන්න ධර්මයේ නැමැති සෙම්පතියෙක්. ඒ ධර්මයේ නැමැති සෙම්පතියා ලවා හිතට එන සියලුම කෙලෙස් ධර්මයන් නසා දමන්නට පුළුවන් වාග්ය තියෙන්න ඕන. වාසනාව තියෙන්න ඕන. ඒකට නිකම් බෑ. ඒකට වඩන්න ඕන පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය මාර්ග ධර්ම. මාර්ග සත්‍ය උගන්වන්නේ ඒ ධර්ම මාර්ගයේ යන්න ඕන. ධර්ම මාර්ගය අනුගමනය කරන්න ඕන. මං ඔය හැම දිනාටම ස්වකීය ජීවිතය දිනන්න පාරක් කියනවා. දැන් සද්ධර්ම සේනාධිපතියෙක් තමා තුළ නිර්මාණය කරගන්න මේ ලෝක ධාතුවේ අනන්ත දුක් කරදර කම්කටොළු බාධක තමා වෙත එනකොට ඒවා ප්‍රහීන කරලා දාලා විනාශ කරලා දාලා පින්වත් ලස්සන සොඳුරු සන්තෝෂයේ සැපත ඇති ගමනක් යන්න මෙලොවත් පරලොවත් දෙකම දිනන්නට පුළුවන්
වටපිටාවක් හදාගත හැකි මගක් තියෙනවා. බුදුහාඳුරෝ දේශනා කළා. ඔය ආර්ය මාර්ගයේ එක තැනක තියෙනවා. මාර්ග සත්‍යයේ මාර්ගාංග 8ක් තියෙනවානේ. මන්තිරු 8ක් තියෙනවා ඒ පාරේ. ඒ මන්තිරු 8 එකක් තියෙනවා සම්මා වායාම කියලා. යහපත් වෑයම. සතර සම්‍යක්පදාන වීර්යය තියෙන්නේ ඔය සම්මා වායාමය තුල. කතමංචා උසෝ සම්මා වායාමෝ ඉදාඋසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyā candaṁ janeti vāya mati viriyaṁ ārabati cittaṁ paggannāti padhati ti ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ මේක විස්තර කරනවා. සම්මා වායාම යහපත් වෑයම සතර ආකාරයකට වඩන්නලු පූර්ණ සොඳුරු ජීවිතයක් නිර්මාණය වෙනවලු. ලස්සන සැපත ඇති ජීවිතයක් නිර්මාණය වෙනවා. මෙලවත් දිනන්න පුළුවන්, පරලොවත් දිනන්න පුළුවන්. පළවෙනි වෑයම ඔබට දිනන්න පුළුවන්. පළවෙනි වෑයම තමයි අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න. පුළුවන් නේද? සිගරට් බිව්වේ නැත්තම් නොබීම ඉන්න වීරිය කරනවා. සත්තු මැරුවේ නැත්තම් නොමරාම ඉන්න වීරිය කරනවා. හොරකම් කළේ නැත්තම් නොකරම ඉන්න වීරිය කරනවා. කාමයේ වරදවා හැසිරුන් නැත්තම් එවැනි දෙයක් නොවීම වග බලා ගන්න වීරිය කරනවා. බොරුවෙන් ලෝකේ රැවට්ටුවේ නැත්තම් බොරු නොකියම ඉන්න ජීවිත කාලයම වීරිය කරනවා. මද්ද්‍රව්‍යයක් ගත්තේ නැත්තම් දිවි හිමියෙන් මරණයෙන් සමුගෙන යනකම් ගන්න නැති තැන රැඳෙන්න වීරිය කරන්න ඕන. ඒකට කියනවා නොකරපු පව් නොකරම ඉන්න වඩන වීරිය. අපි ඉපදෙනකොට පුතේ කවුරුත් වැරදි කරලා නැහනේ. හරි පිරිසිදුයි. හිතෙන්වත්, කයෙන්වත්, වචනයෙන්වත් අපි වරදක් කරලා නැහැ. නිර්මලව තමා සංසාරයේ මහා පින්බලෙන් උපදින්නේ. අංග සම්පූර්ණ මිනිහෙක් වෙලා. ඉපදිලා ලොකු මහත් වේගන ඉදිරියට එනකොට අර නිකලල්ව තිබිච්ච ජීවිතය ඕම් පටන් ගන්නවා විවිධ ආසාවන් මත විනාශ කරගන්න. කෙලස් මාරයෝ එක එකතු වෙනවා. මොනවටද? මේ නිර්මල මිනිහව විනාශ කරන්න. කෙලස් මාරයෝ ඔබ ළඟ කී දෙනෙක් මේ වෙනකොට ඇවිල්ලාද? ගොඩ නැගිලාද? නිර්මල ඔබට ඉන්න දෙන්නේ නැතුව ඔබ විනාශ කරන්නේ කෙලෙස් ධර්මය. දැන් මේ මොරගොල්ලේ උඩගම මේ පළාතේ කාටවත් මධ්‍යම පළාතේ කාටවත් හම්බුණාද අද මේකේ ඉඳ ගන්න? ඈ? තොපට මාරයා තලලා. කෙලස් මාරයා තලපු හින්දා මේකට එන්න බෑ. නේද හඳුරු? ඒකට වාසනාව තියෙන්න ඕනේ. මාරයාට බය නැතුව ඒ කෙලස් මාරයාව පරද්දන්න ඕනේ.
අපි කෙලෙස් මායාව පරද්දනවා. පරදවමින් ආපු ගමනේ මොරගොල්ලේ මේ ක්‍රීඩාංගනේ කරවන ලද මනරම් දම් සභා මණ්ඩපයේ ධර්ම සිංහාසනාරූඪ වෙන්න වරම් ඒකෙන් ලැබුණේ. ඒ පූජනීයත්වය වන්දනීයත්වය ඒ ගරු බුහුමන් නම්බුනාම ඒ හින්දා ලැබුණේ. සල්ලි වලට ගත්තා නෙවෙයි. මේවා සල්ලි වලට ගත්තුවා නෙමෙයි. සමහර නායක පදවි නම් සල්ලි වලට ගත්තුවා. නේද ආදුන? අර නිකායෙත් එහෙමයි, මේ නිකායෙත් එහෙමයි, අර නිකායෙත් එහෙමයි. ඔය නිකාය තුනේම එහෙමයි. මන් දන්නවනේ වගේ. ශාසනයේ කාබාසිනියා කරන්න හදාපු ඒවා ඔය නිකාය. දුක හිතේ මේක කිව්වහම නෑ හඳුන්නේ ඇත්තම සහතික. ලංකාවේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අය කෑලි තුනක් කොහෙන්ද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බා ජේතමන් බන්තේ අනුකම්පං උපාදාය කියලා සිවුර දරන අපට තුනක් කොහෙන්ද ආයේ? තුනක් තියෙන්න බෑ, එකයි තියෙන්න ඕන. බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෝ මිසක් අපි අර නිකායේ මේ නිකායේ පටලැවිලා මොකද්ද මේ කරන්නේ? ඒක ඇතුලේ හාඳුන්නේ අපිට පේන්නේ නැති දුෂ්ට බවක් තියෙනවා. සමගිය බලය වේ සෑම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදු වේ. විපත්තින් තියෙන සමගිය බින්දා. බලන්නකො එකම ගමේ පන්සල් දෙකක් හදනවා. තරහ වෙනවා. තරහ වෙලා පන්සල් දෙකක් හදනවා. දෙක හදලා මොකද කරන්නේ? අර එකට තිබ්බ දායකයෝ දෙකට කඩනවා. එකට තිබ්බ දායක සභාව දෙකට කඩනවා. අර පන්සලේ වැඩවලට මෙවුන් යන්නේ. මේ පන්සලේ වැඩවලට අරුන් යන්නේ. අරකේ උත්සවයක් තියෙනකොට ඒකට බයිනවා. මේකේ උත්සවයක් තියෙනකොට ඒකට බයිනවා. අර ගමම පව්කාර කෙරුවේ කවුද කියලා බලන්නකෝ. ඔව්. සමගියෙන් තිබුණා නම් එතන පින් කුසල් වැඩෙනවා. එතන බැඳීමක් තියෙනවා. එතන සතුටක් සැනසීමක් ප්‍රීතියක් තියෙනවා. ඒව අපි ගාව නැති උනේ. අපි ඇතුලේ තියෙන කෙලෙස් අපිව දවනවා. අපිව විනාශ කරනවා. අපිව පරද්දවනවා. අපි අතරමං කරනවා. අපි දුකෙහි යලවනවා. ගිහි පැවිදි ભેදයක් නැතුව අපි හැමෝම උත්පත්තියෙන් ලබාගත් වාසනාවන්ත පිම්මන්ත ජීවිතේ රකින්න වීර්ය කරන්න ඕන. හාමුදුරුවනේ දැන් මගක් ඇවිල්ලා. එතකොට චූටිම එවුන්ට නම් මේ වැඩේ කෙරුව හැකි. අපි හරි හරි මම මේ දැන් කියන්නේ නොකරපු පව් නොකර ඉන්න කියලානේ. කරපුවා තිබ්බා වයි. ඔක්කොම කරලා නැහනේ. නේද? ඔක්කොම පව් කරලා නැහැ. දැන් මෙතන අරක්කු බොන අයත් ඇති. හැබැයි නොබොන අය ඉන්නවනේ. ගංජා බොන අය ඇති. නොබොන අය ඉන්නවා. මට එද්දි සුවඳ ආවා. පෙරහැරේ මාව වඩම්මගෙන එනවා. හැබැයි මගේ නහය තිබ්බා. නහය තිබ්බ හින්දා මට දැනුණා එක එක සුගන්ධයක්. එක එක සුවඳ මට දැනුණා. එහෙනම් මං තහවුරු කරගත්තා මේ රැළේ මෙවුන් ඉන්නවා කියලා.
මේ පින්පුරා වැඩ මෙව්වාට මේ රැහේ මෙහෙම වුණොත් ඉන්නවා කියලා මට දැනුණා. අපිට පේන්නේ නැතුවාට පින්නතුනේ අපි අතරේ ඉන්නවා. අපි අතරේ ඉන්නවා එමය. හැබැයි ඔබ ගාව අපි කියමුකෝ ගංජාකාරයෙක්ම කියලා. ඌ අම්මට සලකනවා. ගංජා බොන්නෙත් නැති, අරක්කු බොන්නෙත් නැති, බීඩි බොන්නෙත් නැති, සිගරට් බොන්නෙත් නැති, මොනවත්ම මත්ද්‍රව්‍යයක් ගන්න නැති එකෙක් ඉන්නවා. ඒක සලකන්නේ. බලන්න මේ මොරගොල්ලේ මං කියපු කතාව ඇත්තද බොරුද කියලා. දුසිරිතක් අර කොල්ලා ගාව තියෙනවා. හැබැයි අම්මට මනාව අප උපස්ථාන කරනවා. සලකනවා. ආන්ගේ උදාර ගුණය ගංජා බොන එක පැත්තකින් තිබුණු. රැකගෙන තියෙන ගුණය ඒක මැරෙනකම් ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒක උත්තරීතර පුණ්‍ය ධර්මයක්. එහෙනම් විසිකන්න මිනිස්සු නැහැ. හැම මිනිහෙක්ම වටිනවා. නොවටින්නේ ඔහු ගාව තියෙන වැරද්ද. ඒ වැරද්ද අයින් කරගත්තා නම් ඊටාම ශ්‍රේෂ්ඨයි. ඊටා ශ්‍රේෂ්ඨයි. එතෙන්ට එන්න කරපු වැරදි තිබුණාවයි මෙතුවක් කල් ඔබ රැකගත් යම් ගුණයක් තියේද ඒ ගුණය දිවි හිමියෙන් ආරක්ෂා කරන්න මහන්සි ගන්න. එතකොට සතුට උපදිනවා. එතකොට ජීවිතේ දිනන්න පුළුවන්. දෙවෙනි වීරිය වඩනකොට තවත් දිනුව හැකි. මොකද්ද දෙවෙනි වීරිය? uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. මෙච්චර කාලයක් ගෙවාපු ජීවිතයේ ඇතුලේ ඔබ කරපු පව් දැනට කරන පව් නවත්තන්න වීරිය කරන්න. එතකොට වැරදි ඉවරයිනේ නේ. එතකොට පාපයන් ඉවරයි. නොකරපුවා කරන්නෙම නැහැ. කරපුවා නවත්තනවා.